අද තේ වගා ට්‍රැවල් එකක් කරන්න තමයි ආවේ. මේ විදියට සැරසිලා ආවේ අද වගා ආශ්‍රිතව මේ මගේ තේ වගා ට්‍රැවල් එකක් කරන්න. බලමු අපි එහෙනම් මුලින්ම දළු කඩා ගන්න විදිහ. මේ දැල්ල මේ මෙතනින් කඩන්නේ, මෙතනින් කඩන්න ඕනේ. මෙන්න මෙතනින්. මේ උඩින් කඩන්නේ නැතුව මෙතනින් මේ විදිහට කඩා ගන්න ඕනේ. මේ විදිහට කඩා ගන්න ඕනේ. මේ වගේ මේ තියෙන තැන් වලින් මේ විදිහට කඩා ගන්න ඕනේ. මේ විදිහට කඩා ගන්න අතර මේ වගේ දඬු, දැන් මේ විදිහට දඬු තියෙනොත් මේ දඬු ඉවත් කරන්න ඕනේ. මේ විදිහට කඩලා ගහ මට්ටමට හදා ගන්න ඕනේ. තව මේ වගේ දළු තියෙනවා. මේ වගේ දළු මෙහෙම මේ දල්ල මෙතනින් මෙහෙම කඩන්න ඕනේ. නමුත් මේ දල්ල කඩන්නේ නැහැ. මේ දල්ල ගහ යා වෙන්න දෙන්න ඕනේ. මේ එතකොට තමයි තනකොළ යටින් එන එක වැලැක් වෙනවා. එතකොට හිරු එළිය පතිත වෙන්නේ නැහැ. මේ හිරු එළිය වැටෙන්නේ මේ ගහේ අතු වලට. එතකොට හිරු එළිය පතිත වෙන්නේ නැහැ පොළවට. එමගින් මේ තනකොළ එහෙම වැලැක් වෙනවා. එතකොට වැඩි පිරිසක් යොදලා තනකොළ නෙලන්න වෙන්නේ නැහැ. බෙහෙත් වර්ග ගහන්න වෙන්නේ නැහැ. එතකොට අර යන වියදම අපට අවම කරගන්න පුළුවන්. වැඩි ශ්‍රමයක් ගත කරන්න වෙන්නේ නැහැ. එතකොට මේ අපි පොහොර යොදනකොට මේ ගස් මේ වගේ මුලට දාන්න ඕනේ. සාමාන්‍ය ගොඩාක් පොහොර දාන්නේ සාමාන්‍ය විදිහට පොහොර මේ අහුරෙනුත් භාගයක් වගේ තමයි දාන්නේ. ඒ විදිහට තමයි පොහොර දාන්න ඕනේ. මේ වගේ දඬු තියෙන මේ විදිහේ දඬු තියෙනවා නම් මේවා මේ විදිහට කල්ලා ඉවත් කරන්න ඕනේ. මේ විදිහේ උඩට තියෙනවා නම් මේ වගේ උඩට ඇවිල්ලා ඒ දළු ඒ කඩන්න ඕනේ. මට්ටමක් තියාගන්න ඕනේ. ගහක නිතරම මට්ටමක් තියාගන්න ඕනේ. එතකොට තමයි හිරු එළිය ගස් වලට හොඳින් වැටිලා දළු අසන්න වැඩි වෙන්නේ. ගිනිසීරියා ගස් ලාඩප්ප ගස්. මේ ලාඩප්ප හිටව ගන්න ඕනේ. ලාඩප්ප ගස් මේ අඩි 3ට වගේ හිටව ගන්නවන වඩා හොඳයි. මේ විදිය මේ ගස් වල තියෙන අතු කපලා ඉවරලා දාන්න ඕනේ. එතකොට කොම්පෝස්ට් පොහොර වශයෙන් මේවා මේ දිරාපත් වෙලා තේ දල්ලට හොඳ අස්වැන්නක් ලැබෙනවා. ඉතින් මේ තේ දළු හොඳට සරුව වැඩෙනවා. මේ විදිහේ කල්ලා ඉවත් කරන්න ඕනේ. මේ විදිහේ මේ ගස් උසට තියෙන අතු ඔක්කොම සම්පූර්ණයෙන්ම කඩන්න ඕනේ. මට්ටමකට කඩා ගන්න ඕනේ. මේ විදිහ මේ විදිහට කඩා ගන්න ඕනේ. මෙහෙම කඩන්න ඕනේ. මේ මෙතනින් අයින් කරන්න ඕනේ. මේ අතු කල්ලා ඉවත් කරන්න ඕනේ. ඊට පස්සේ අපි බලමු මේ ආශ්‍රිතව වෙනත් භෝගයක් අපිට සිටව ගන්න පුළුවන්ද කියලා. මොන වගේ භෝගයක්ද මෙමගින් අපිට අස්වැන්න තවත් අස්වැන්නක් තේ ආශ්‍රිතව සිටව ගන්න පුළුවන්. ඒ තමයි ගම් මිරිස්. ගම් මිරිස් වගාව ගැන ඔබට පුළුවන් දැනුවත් වෙන්න. ගම් මිරිස් සිටව ගන්නවා නම් මම හිතන්නේ
ඒ නාඩප්ප හිටවන ආශ්‍රිතවම හිටව ගන්න පුළුවන්. ටිකක් හැබැයි ඈතින් හිටවන්න ඕනේ ළඟ නැතුව. දැන් මේ විදිහ බලමු අපි. මෙන්න ගම්බිරිස් නේ මේ හිටවලා තියෙන්නේ. මේ විදිහට බලමු ඒ තියෙන පරතරේ. මෙන්න අනිත් මේ තියෙන මෙතන මේ විදිහ ගහ අනිත් ගහට බලමු තියෙන පරතරේ. මෙන්න අනිත් ගහට තියෙන පරතරේ. මේ විදිහ. මේ විදිහට ගම්බිරිස් හිටව ගන්න ඕනේ. එතකොට අපිට පුළුවන් තවත් ඔබට මේ වගේ අස්වැන්නක් ලබා ගන්න. තේ අස්වැන්න වගේම ඔබට ගම්බිරිස් වලින් අස්වැන්න ලබාගෙන මේ වගාව දියුණු කරගන්න පුළුවන්. මේ සාමාන්‍යයෙන් දැන් අපි තවදුරටත් බලමු මේ වගේ මේ විදිහට ඒ වගාව මේ තියෙන මේ දලු මේ විදිහේ තියෙන දලු මේ දලු මේ විදිහට යාවෙන්න දෙන්න ඕනේ මේ විදිහට. එතකොට තමයි තනකොළ ලැබෙන්නේ නැත්තේ. දැන් ගොඩක් වෙලාවට මේ සමහරු මේ විදිහේ දලු මෙතන මේ විදිහ දල්ල මේ විදිහට කඩන්න ඕනේ මෙහෙම මේ විදිහට. එතකොට මේ දලු මේ විදිහට යාවෙන්න දෙන්න ඕනේ. ගහ වැවෙන්න. එතකොට තනකොළ එම වැළැක්වෙනවා. එහෙමනම් අදට ඔබෙන් සමගෙන යන්න තවත් දවසක වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට.